ඔයාලා දන්නවද මම ටීවී හොයාගත්තම් බලපු channel එක මොකක්ද කියලා? හිරු ටීවී බං, හිරු ටීවී. ඔබ AI භාවිතා කරනවා නම් වැදගත් දේවල් වලට පමණක් භාවිතා කරන්න. වටේ ගිහින් ආවත් මට කමක් නෑ. කැටේ පුරවන් ආවත් මට කමක් නෑ. මචන් අද බොමු මන් කොසුලයිසන් එක ගත්තෝ අයිය බබා ඔයා දැන් හොන්ඩ ජුලෝවල වගේ පදින්නේ. අද උඹට මම හැන්දෙන් දෙන්න පරයා. ආවා මට පර්ට් දාන්න. මම මේක හැදුවේ නෑ. ගැලීලියෝ. මට පොලිසල්ලි දෙන්නේ නැති නිසා අරන් ආවා. ශාස්ත්‍රයක් බැලුවා. අන්සතු වස්තුවක් ලැබෙනවා කියලා. මං බැලුවේ කාගේ ගෑනිද කියලා. අර කසුන් කියන බල්ලා මේ දරුව එක මාව දාලා ගියා සර්. ඌ මම මැරුණට පස්සේ මගේ මොලේ අරන් ගියා. ඔයාගේ මොලේ නැති යාළුවෝ ටැග් කරලා අහන්න එයා ළඟද කියලා. මේ ප්‍රොම්ප්ට් හදන පකයලා නිසා පුක ඇන ගන්නත් වෙනවා මචං මම තමයි පයිතගරස් උඹලා ගණන් එහෙම හදද්දි මාව මතක් වෙන්නේ නැති නේද චූම්පාංකාරය අල්ලන්න සොනික්කාවත් බෑ. විනාඩියට මු අතුරුදහන් දෙයියනේ. උඹලට මාව විහිළුවක් වුණාද? නිකන් වැඩක් බලාගෙන යනවා මිනිස්සයෝ. කවුරු මේ පාරේ ගෙවල් හදනවද මන්දා? අපිට පාඩුවේ යන්නවත් විදිහක් නැහැ. Mayday Mayday No thrust, losing power, unable to lift. Mayday සමහර ප්‍රමාද වීම අපේ ජීවිත ජීවත් කරවනවා. අපේ ජීවිත ආරක්ෂා කරනවා. මාර තේජසක් තමයි විද්‍යාමාන කරන්නේ. සීයත් ජර්මන් යන්න තමයි හිටියේ මුදලාලි. පරාට රොටි 10 ඕඩරේ හරි කොත්තුව ඉක්මනට දාන්න. දැන් අපි ඔයාලට පෙන්වන්න යන්නේ නාගලොවෙන් ආපු නාගයා. උල්කාව දැන් ගාල්ල මුහුදට කඩාපාත් වුණා. ලොකු සුනාමි රැල්ලක් ඔබට දැකගත හැකියි. තොට පිස්සුද ඉෂාර පාරේ මැද්ද රෙන්න හදන්නේ. යන ගමන් වැලිකඩ පැත්තෙන් යමු. බලන්න ඕනේ යාළුවෙක් ඉන්නවා. කවුද සර්? අලුත් කෙනෙක්ද? ඔව් අලුත් කෙනෙක්. කවුද ඊළඟට යන්නේ? දන්නේ නැහැ නේද? අරින් නැති තිලින තමා සුපිරිම. මාලිමාව අපිට හොදටම ඇරියයි නම්. පොඩි විජ්ජෝ පවා දැන් අකුල්ලස්සේ බීඩී ගහනවා. මහින්දලාගේ මලිත් කොළුව කෙහෙල් ගස් ඔක්කොම හිල් කරලා. හෙට අනිද්දම TikTok එකට එන්න හදන නිසා දැම්ම ලයික් කරලා ෆ්ලෝ කරලා තියාගන්න. ඔබතුමා නම් මාරයි අනේ. ඔබතුමා දෙන සැප සුපිරි. ඔබතුමාට කොහෙන්ද මෙච්චර ඩොලර්? කොහෙන්ද මේ සල්ලි? මම YouTube කරලා හම්බ කරේ. ලක්ෂාන් පකයා අදත් නිවාඩුනේ. දැන් උඹේ ගම්බෝතලේ හැලෙනවා වැඩි තා. ඔන්න ඇදයට තිබ්බ රෙදි කෑල්ලත් මං හොදලා දැම්මා. ඊයා අයියේ තමුසෙනං. දැන්වත් පතල් වැඩක් පටන් ගන්නවකෝ. අද ටිකක් වැඩිපුර අලු කෙසෙල් උයන්න. නැත්තම් පුතාගේ කාමරයට යන්න වෙන්නේ නැහැ. ලිස්සලා වැටෙන්නේ. ෂෙහන් අයියා අශ්වයේ ඉන්න පැකට් එක අරන් ඉක්මනට එයි නෙමා. අතරේ ලස්සන කොල්ලෙක්ව අල්ල ගන්න ඕනේ. බබාව පොඩ්ඩක් දෙන්න. හරිම ලස්සනයි නේද අයියේ? ඔයාට තව සබාදහමට දැනෙන්න අරින්නම. විහිළුවට කිව්වට දැනෙන්නම ඇරියනේ මෝඩයා.
ඔය කවුරු මොනවා කිව්වත් වැඩ ටික ගානට යටින් කෙරෙනවා. දැන් ප්ලේන් එකෙන්ම ලුණු ගේන්න පුළුවන්. මේ අපේ රිලව් නෙමෙයි. ප්‍රොම්ප්ට් ලිව්වට කමක් නැහැ. රෙදි හොදනේවට අනම්මනම් කියන්න එපා. අපේ යවුන් රාණි නම් රැල්ලට කහ දාන්න ගියේ නෑ. මම ඉතින් ඇල්ලට වහ දැම්මනේ. කොයි පපුවද මේවා උහුලන්නේ? අම්මප. බයිපාස් කරලා පණ මොකටද? මේ හිරි කැටිය වලව්වේ කොයි පාටියක් දැම්මත් අයිය පරක්කුයි. ඒකට කමක් නෑ. අඩුවෙන් බත තියන්න එපා. වෙද මහත්තයෝ කකුල අමාරුවෙන් ආවේ. කැලේ ඉදම්ම හිරි. හිරි වාතයට කැකිල්ල තමා ගුණ. වඩේ බදිනකොට අඩුවෙන් බදින්න එපා නංගි. අනේ ඵලයන් මම යන්න. මෙහෙම හිටියට ඒ කාලේ ගාල්ලෙත් වෙල් කැපුවා. ටිකක් හොදලා වනන්න හම්බ වුන්නේ නැහැ. දැන් ඉතින් හොදපන්කෝ. කවුරුත් කතා කරන කන්ටේනර් තුල මොනවද තියෙන්නද කියලාද ඔබ හිතන්නේ? ෂුවර් එකටම ගංජා තමයි. ගෞරවයෙන් බුදුසරණ. රාවණ. යන ගමන් මට කමියුනිකේෂන් එකෙන් රීලෝඩ් එකක් දාගෙන යනවද බං? පුත්තෝ! පොල්ල තියන්න නැතුව එළියට වරෙන් කවිදු පකයෝ. පෝගහ කුඹුරේ හෙට කුරක්කන් කැඳ දන්සලකුත් තියෙනවා. ප්‍රතිභා කාන්තා සමිතියෙන් තමයි සංවිධානය. උදේ 8ට පටන් ගන්නවා කිව්වා. එන්න හොඳද? අවුරුදු 60කට කලින් ලැට් එකට ගිහින් එන්නම් කියලා ඕෆ්ලයින් ගිය තරුෂි. මං හිතන්නේ තාම රෙනව ඇති. යකෝ වශයෙන් මේ දරුවට උප්පැන්න දෙන්න වරින්. නැත්තම් ඇට දෙක ලාච්චුවට දානවා තෝගේ. ෆාතිමා ගෙදරින් මට කැමතියි කිව්වා මචං. ඒක තමයි ෆාතිමාගේ තාත්තා උදේ කතුරක් අරන් ගියේ. නෙත්මි වගේද සඳුනි. සඳුනි වගේද හිරුණි. මේ ඔක්කොම වගේද ඔයා අවුරුද්දේ දවස් 365ම දෙවෙනි ඉනිම බලනව නේද? ඉතින් මම වෙන මොනවා කියන්නද? ඒකනේ මගේ ආසම කතාව. මට ඔබේ නිල් පාට ජොකා පොඩ්ඩක් දෙන්න පුළුවන්ද? මං ඒක ඇදගෙන ඉන්නේ. උඹට ගලවලා දෙන්න. ඉදපන්. හරි මම්මා යනවා වගේ දාලා. සුපිරි. ජොයින්ට් පාරා. බදු පාරා වදුනනේ. Nagitapan miniho. අපේ ගමේ හදත යන්න තිබ්බා. අඩිපරෙන් අපි. Awe. අනේ නගිටින්නකෝ සීයෙන් අපි නෑ ෂෝකෙන් ඉන්නේ. ලා 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 වෙනසක් නෑ පෙන්නන්නේ නෑ මන්නන්නේ නෑ නාහෙන් අඬන්නේ හිතුනොත් ශනිව උස්සන්නේ නනනා. අන්න ආයෙත් අංජන කොළුවා කෙසෙල් ගස් හිල් කරන්න පටන් අරන්. ඕකගෙන් කොල්ල පරිස්සම් කරන්න තියෙන අමාරුවක්. මනමාල මහත්තයෝ මේ පොල් ගෙඩියට මොකද කරන්නේ? ඕක අරගෙන ගහගනින් පුකේ. බොන කොල්ල දදහක් අතරේ මගේ කොල්ල තමා සුපිරි කොල්ලා. අනේ මගේ සූටියා. මම මාර කැරියෙක්. මං ට්‍රාන්ස්ෆෝමර්ස් දෙක තුනක් ගිනි තියනවා. මොන පකයද මේ හුදකලාව කියන එක දයන්න මැකුවේ. කසුන් තමා සර් මැකුවේ. මට අද පපුවේ අමාරුවක් හැදිලා ડોක්ටර් ගාවට ගියා. ඉතින් ડોක්ටර් මොකද්ද කිව්වේ? ලස්සනයි කිව්වා. මතකද මම කිව්වා ඇල්ලකට වහදාලා කියලා? ඒ මේ ඇල්ල තමයි. යකෝ මම ස්කූටරේ විකුණලා අලියෙක් ගත්තා. දැන් මගෙන් විතරක් නෙවන් අලියගෙනුත් බැරියන්. මල්ලි මෙහෙ එන්න. මාළු සුද්ධ කරලා කපලා දෙනවා. අඩු මිලට හොඳ මාළු. ඔව්. අද වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ හොරුන්ගේ හා ග්‍රීස් යක්කුන්ගේ නිවහනක් වෙලා. දැන් අපිත් එක්ක ඉන්නවා ප්‍රවීණ ග්‍රීස් යක් ජයන්ත මහතා.
ඊයේ මම දැක්ක මාලිගාවේ පුරোহিත මන්දියා හොරෙන් බලන් යනවා. එහෙනම් අද ඒක තමයි මෙයා වැඩිපුරත් එක්ක නාන්නේ. අපි ගොතමුද ලස්සන නෙළුම් මල් මාලයක් ඔයාට. අලන්තර කයිප කාල රබ්බුක විහස්ස බිල්වි වැඩේ හරියන්නේ නැහැ බං දුවමු බොරු මරිසි දාන්න එපා කියන්න තියෙන දේ ඩිරෙක්ට් කතා කරපන් හැමෝටම ආයුබෝවන්. මම තමයි කාශ්‍යප රජතුමා. මේ ඉන්නේ මගේ ලස්සන සීගිරි අප්සරාවන්. ඊයේ ඉසාර පකය මගෙන් අහනවා ආච්චිගේ පුක සුදුද කියලා. ඇයි උඹ මගේ පුක සුදු කරන්නද? උඹ බැතා උඹ වැල බල බල ඉඳපන් දා. එතකොට ඔක්කොම හරියාවි.